අපි මේ අපේ ජීවිතේ රාජකාරී කටයුතු වල විතරක් නෙමෙයි එදිනෙදා කටයුතු වලදීත් අපේ නම යම්කිසි තැන්වල සඳහන් කරන විට නම පාවිච්චි කරන විට උප්පැන්න සහතිකයේ හැඳුනුම්පතේ තියෙන නම ඒ විදිහටම ඒ අකුරු වලින් ඒ අක්ෂර වින්‍යාසයෙන් පාවිච්චි කරන්න. මොකද ලංකාවේ අද බහුලව තිබෙනවා නඩු යම්කිසි ආයතනවල වැඩ කටයුතු ප්‍රමාද වීම අපිට කරගන්න මේ නමේ දෝෂ කියලා. ඇත්තරම මේක සමහරලාට පොඩි ස්පිල් එක පාපිල් එක තිතක කොමාවක දෝෂයක් වෙන්න පුළුවන්. ඒකත් නීතිය ඉදිරියේදී බරපතල විදිහට සැලකෙන්නේ. ඒ හින්දා විවාහ සහතික එතකොට තමන්ගේ પાස්පෝර්ට් එක ඒ විතරක් නෙමෙයි දැන් කම්කරු කාර්යාල වලට ඉදිරිපත් කරන ලේඛන මේ හැම දෙයකම තමන්ගේ හරිම නම ඇකියුරේට්ලි හරිම නම ඒ පිළිවෙලටම තියෙන එක ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා හැඳුනුම්පත උප්පැන්න සහතිකයේදී හැ බලාගෙන ඒවට අදාළව නම ඇතුළත් කරන්න හිතේ හෝදිසියට ඔබේ නමවත් ඔබ ඇතුළත් කරන්න එපා. එහෙම වුණාම අනවශ්‍ය තරම් ඔබේ කටයුත්ත දිග්ගැස්සෙන එක තමයි සිද්ධ වෙන්නේ.